මඤ්ඤොක්ක කොළවල විටමින් ප්‍රතිඔක්සිකාරක ඒ වගේම තන්තු අඩංගු වෙනවා. ඒවා රුධිර සීනි මට්ටම, කොලෙස්ටරෝල්, මානසික ආතතිය, රක්තහීනතාවය, පිළිකාව, අක්මා රෝග පාලනය කරන්නත් උදව් වෙනවා. නමුත් මඤ්ඤොක්ක කොළ අමුයෙන් අනුභව කරන්න හොඳ නැහැ. ඒක නිසා මම ඔයගලන්ට කියලා දෙනවා අද මඤ්ඤොක්ක කොළ කිරට හදලා කන්නේ කොහොමද කියලා. අද මම මේ ඉදිරිපත් කරන අලුත් රෙසිපි එකකට කැමති නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දානමින් ආදරණීය ඉල්ලීමක් කරනවා. මිස් බේකර් කිචන් YouTube channel එකට ඔබ සැමම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු මෙච්චර ගුණ තියෙන මඤ්ඤොක්ක කොළ රසට කිරට හදාගන්නේ කොහොමද කියලා. මම මඤ්ඤොක්ක කොළ මිටියක් ගෙනාවා. ඒ මිටියෙන් භාගයක ප්‍රමාණයක් තමයි අද කිරට හදන්න හදන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ මඤ්ඤොක්ක කොළේ මෙන්න මේ දඬු කොටස අයින් කරගන්න ඕනේ. හොඳට හොදගත්ත මඤ්ඤොක්ක කොළ පොඩියට කපාගෙන පොඩ්ඩක් බර දෙයකින් පොඩ්ඩක් තලා ගන්න. ගොඩක් තලා ගන්න එපා, පොඩ්ඩක් තලා ගන්න. ඒ ටික පැත්තකින් තියලා මම පේස්ට් එකක් හදනවා. ඕගොල්ලන්ගේ බ්ලෙන්ඩරේ තියෙන පොඩිම කප් එකට ලූණු, අමු මිරිස්, ඒ වගේම උම්බලකඩ ඔයා කැමති ප්‍රමාණයක් දාගන්න. කහ තේ හැඳි භාගයයි, මිරිස් කුඩු තේ හැඳි භාගයයි, ඒ වගේම සේර අමු සේර තියෙනවා නම් ගොඩාක් හොඳයි. මං ගාව තියෙන වීලි සේර මේස හැන්දක් එකතු කරගන්නවා. ඔයා අමු සේර එකතු කරගන්නවා නම් මේ වෙලාවේ එකතු කරගන්න එපා. ඒක කරිය හදන අතරතුරේ මම කියන්නම්. වතුර කෝප්ප කාලක් දාලා මෙන්න මේ වගේ පේස්ට් එකක් හදාගන්න. උයන භාජනයේ ලිප තියාගන්න, මධ්‍යම ගින්දරේ උයන්න පටන් ගන්න. තෙල් මේසෙන් දෙකක් දාලා රම්පේ කරපිංච දාන්න. රම්පේ කරපිංච වල සුවඳ හොඳට එනකොට උළුහල් තේ හැඳි භාගයක් දාන්න. ඔයා ගාව අලුත් සේර තියෙනවා නම් මෙන්න මේ වෙලාවේ අඟලක පමණ සේර කෑල්ලක් එකතු කරගන්න. ඊට පස්සේ අපි අපරගත්ත පේස්ට් එක එකතු කරනවා. පේස්ට් එකේ අමු ගතිය නැති වෙනකම්ම හැන්දෙන් කලවම් කර අපි පේස්ට් එක උයා ගන්න ඕනේ. මෙන්න මේ වගේ පේස්ට් එකේ තෙත ගතිය ගියාට පස්සේ මම තලාගත්ත මඤ්ඤොක්ක කොළ ටික එකතු කර ගන්නවා. පේස්ට් එකත් එක්ක කවලම් කර මඤ්ඤොක්ක කොළ ටික මෙන්න මේ වගේ කවලම් කර ගන්නවා. ඊට පස්සේ වතුර කෝප භාගයක් පමණක් එකතු කරගන්න. ඊට වඩා වතුර එකතු කරගන්න එපා. ඕනවට වඩා එවුනොත් මඤ්ඤොක්ක කොළවල ගුණ නැති වෙනවා. ලුණු තේ හැඳි එකක් දාගන්න. ඊට පස්සේ හොඳින් කවලම් කරගන්න. පියනින් වහලා දාගත්ත වතුර ටික ඉවර වෙනකම් උයා ගන්න ඕනේ. පියන ඇරලා බලන්න ඕගොල්ලන්ට තේරෙනවා කොළ ටිකත් හොඳට ඉවිලා තියෙන්නේ, වතුර ටිකත් හොඳටම හිඳිලා තියෙන්නේ. එකතු කරගන්න හොඳට උකු මිටි පොල් කිරි කෝප්ප භාගයක්. දැන් අපි වැඩි වෙලා ගන්න නැතුව කිරි ටික උතුරව ගන්න ඕනේ. ලුණු බලලා ලිප නිවා ගන්න. පොල් කිරි ටිකක් දාලා මෙන්න මේ විදිහට මඤ්ඤොක්ක කොළ කිරට රසට හදා ගන්න පුළුවන්. මේ වෙනස්ම විදිහේ රෙසිපි එකක් හදලා ඕගොල්ලන් ගෙදර රස බලන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. ආයුබෝ වේවා.